කිරින් බ්‍රෑන්ඩ් එකක් කරන්න හිතන් ඉන්නේ අවුරුදු 5 ඇතුළතනේ. අපි ඒක බලලා ගන්නවා නම් ගොඩක් වෙලාවට ඒ රැවටිල්ල වෙන්නේ නැහැ. ඒ කෙයා ලේබල් එකේ ඒකට අදාළ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඉතින් හැමෝටම අයබෝන් කියලා පිළිගන්නවා. ද ප්‍රොමෝෂනල් YouTube channel එකෙන් අලුතින් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරලා තමයි වැඩේ කරන්නේ. මොකද කාලෙකින් අපිට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක ගේන්නේ අද සමාජයේ ඉන්න තරුණයෙක්ගේ කතාවක් ගේන්නේ. ඉතින් මේ තරුණයා මේ වෙනකොට තමන්ගෙම කියලා දෙයක් පටන් අරගෙන පොඩ්ඩක් පොඩියට පටන් අරගෙන දැන් ගේමක් ගහගෙන යන කොල්ලෙක්. ඉතින් අපි ඒ කොල්ලා ගැන කතා කරන්න තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. බලමු ඒ කවුද කියලා. අයබෝන් මල්ලි. අයබෝන්නේ. ඉතින් සරලව කිව්වොත් කවුද ඔයා? මගේ නම කිව්වොත් සදේවාදිත. මම ඉන්නේ මහබෙල්ලෙන සරලවම ජීවත් වෙන සරල කොල්ලෙක් කිව්වොත් හරි. ඔව්. මම අහන්න කැමති දැන් ලංකාවේ මෙච්චර බිස්නස් තියෙනවා. මේ මෙච්චර ලංකාවේ එක වර්ගයේ බිස්නස් තියෙනවා. ඒ බිස්නස් අතරින් වා මේ බිස්නස් එකම තෝරගත්තේ ඇයි? අය අඳුන් කියන්නේ එක කාලේ ට්‍රෙන්ඩ් හැදෙන කවුන්ටු බිස්නස් එකක්. ඉතින් ඒකට පොඩ්ඩක් අත් තිබ්බේ වගේ ට්‍රෙන්ඩ්ස් වලට අපිට ඇඳුම් දෙන්න. ඒ කියන්නේ ලෝකෙත් එක්ක බලලා ලංකාවේ කට්ටියට ඒ ඇඳුම් මැච් කරන්න ඒ වගේ වැඩත් එක්ක මම මේ බිස්නස් එකට එන්න කලින් බිස්නස් එක ගැන චුට්ටක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත ඒවත් එක්ක ඒවත් ඩෙවලොප් කරගෙන තමයි මේ බිස්නස් එක දැනට කරන්නේ. ඔව්. එතකොට මම අහන්න කැමති මේ තව මේ බිස්නස් එක පටන් ගත්තේ ආසාවෙන් වැඩේ කරගෙන යන්න. ඔව්. එතකොට මේක ඔයා පළවෙනියටම කරු බිස්නස් එකේදී ඔයාලට ලැබුණු ආදායම මතකද ඔයාලට? රුපියල් 1500ක වගේ තමයි පළවෙනිම ටී-ෂර්ට් එකක් විකුණලා ගත්තේ. පළවෙනියටම ටී-ෂර්ට් එකක් විකුණේ රුපියල් 1500කට වගේ. ඔව්. ඉතින් මේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න අපි කියමු මේ කොහොමද මේ කියන්නේ ඇඳුමක් වෙන්නේ මේ ලගේ ලස්සන ඇඳුමක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒකයි වෙන්නේ මුලින්ම අපි කස්ටමර් කෙනෙක්ගෙන් හෝ අපිට එන ඩිසයින් එකක් බ්ලොග් එකක් හරහා කපනවා. ඒක කපලා ඊට පස්සේ අපි ඒක මුලින්ම සාම්පල් එකක් හරි අරගෙන මහලා ඒකට print යනවාද ඒකට embroidery මොන හරි යන ඒවා පාවිච්චි කරලා ඊට පස්සේ ඒක ෆයිනලි පැක් කරලා බලනවා කොහොමද මේකේ රෙදි කෑල්ල මේ වගේ ඇඳුමක් වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අපි බල්ක් වගේ ප්‍රොඩක්ෂන් වලට යන්නේ. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපි ඇඳුමක් ගන්න යනවා. ඇඳුම ගන්න ගියාට පස්සේ පිට ඇඳුමක් තෝරගද්දී පොඩි ගැටලු එනවා. මොකද මේක ක්වොලිටිද? මේ කොයි වගේ ක්වොලිටියක්ද තියෙන්නේ නැත්නම් සමහර print තියෙනවා ගෙදර ගෙනල්ලා හොදපු ගමන් print එක යනවා. දිය වෙනවා. print එකේ පොතු ගැලවෙනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට දැන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් ගිහිල්ලා මේ print කරන කියන්නේ ඇඳුමක් ගන්න යනවා. ඒතකොට අපි බලනවා මේ ඇඳුම තෝරගද්දී මේ print එක ක්වොලිටිද කියලා බලන්න. ඒක එහෙම විදිහක් තියනවාද එහෙම බලන්න කොහොමද? මේ බලනවා නම් බලන්න. ඒ වගේම පාරිභෝගිකයෝ ඒ දේවල් වලදී රැවටෙනවා ගොඩක් වෙලාවට. දැන් සමහර කඩවල කියනවා මේක හොඳම print එකෙන් කරලා තින් මේක යන්නේ නැහැ මෙහෙමයි කියලා. ඒකට කොහොමද මිනිස්සු රැවටෙන්නේ නැතුව මේ දේක් තෝරගන්න නම් තෝරගන්න පුළුවන් කොහොමද? ඒකයි ඇඳුමක කෙයා ලේබල් එකක් එනවා සමහර කලින් වලින් නැතු ඇති. ඒ කෙයා ලේබල් එකේ ඒකට අදාළ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඒක සමහර වෙලාවට print එක අයන් කරන්න ඕනද අයන් කරන්න ඕනේ නැද්ද print එක තියෙන තැනට සබන් දාන්න ඕනේද ඒ වගේ ඔක්කොම ටික කියන්න පුළුවන් දෙයක් තමයි කෙයා ලේබල් එක කියන්නේ. අපි ඒක බලලා ගන්නවා නම් ගොඩක් වෙලාවට ඒ රැවටිල්ල වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රෙදි ගන්නකොට නම් සමහරක් රෙදි වල බූල් පිපෙන ගතිය එහෙම එනවා. ඒක ඉතින් අර අතින් අල්ලලා බලලා තමයි ගන්නකොට ගන්නවා. හරි. එතකොට මේ ඔයා කරන මේ ඇඳුම් බිස්නස් එකේදී පාරිභෝගිකයන්ට ගන්න පුළුවන් වාගේ සේවාවන් මොනවද? ඔයාගෙන් ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? මගේ පුළුවන් අයියා හිතන්නකො සමිතියක් තියෙනවා කියලා. ඒ සමිතියට ඒගොල්ලන්ගේම එම්බ්‍රොයිඩරි හරි print එකක් හරි ගහලා ටී-ෂර්ට් එකක් මහ ගන්නවා නම් ඒක ඒ බ්‍රෑන්ඩ් එක හරහා කරගන්න පුළුවන්. එතකොට ස්පෝර්ට්ස් එක ඒ කියන්නේ ක්‍රිකට් ටීම් වොලිබෝල් ටීම් වගේ ටීම් වලට අපිට ඇඳුම් මහන් සප්ලයි කරන්න පුළුවන්. එතකොට ඕවන් බ්‍රෑන්ඩ්ස් තියෙනවා නම් අපිට ඒ වගේ කට්ටියටත් ඇඳුම් සප්ලයි කරන්න පුළුවන්. දැනටම ටී-ෂර්ට් ෂෝට් වගේ තමයි කරගෙන යන්නේ. ඉස්සරහට රේන්ජ් එක ලෝ කරන්න බලාපොරොත්තු තියෙනවා. එතකොට මෙතන මේ තියෙන්නේ මොනවට කරපු ඒ වගේද? මේකත් වොලිබෝල් ටීම් එකකට කරපු එකක්. මේක අපේ බ්‍රෑන්ඩ් එකේ ඇඳුමක්. එතකොට මේකත් කම්පැනි එකකට කරපු ටී-ෂර්ට් එකක්. මේකත් අපේ බ්‍රෑන්ඩ් එකේ ඇඳුමක්. ඉතින් මේ නොමල් ඔයගොල්ලෝ කරන බ්‍රෑන්ඩ් එක. නොමල් කරන බ්‍රෑන්ඩ් එකේ ඇඳුමක්. ඔව්. අතන හොඳ ක්වොලිටි එකක් තියෙනවා.
මේක මේ මොකද්ද මේකේ රෙද්ද? සිංගල් ජෙසි මොකද? සිංගල් ජෙසි සිංගල් ජේසි. මේකේ ඔක්කොම ඩිසයින් කරලා තින්නේ. ඔබ මම තමයි ඩිසයින් කරේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා. අර ස්පෝර්ට් ටීම් එකකට කරපුවා නේ. මේක ස්පෝර්ට්. ඒකේ මොකද්ද මේ රෙද්ද මේ වර්ගය මොකද්ද කියන්නේ? ඒකෙත් රෙද්ද සිංගල් ජෙසි එකේ DTF print එක තමයි ගිහින් තියෙන්නේ. අහහ. ඒ විදිහට ඉතින් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ලස්සනට වැඩේ කරලා තියෙනවා. ලෝගෝ එක දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉතින් ස්පෝර්ට්ස් වගේ කරන කට්ටිය නම් මේ වගේ ටී-ෂර්ට් එකක් කරගන්න පුළුවන්. අගේ normal ටී-ෂර්ට් එකද තියෙන්නේ? ඒක තියෙන normal t-shirt එකක්. ඒක අපිට ඕන නම් print එකක් ගහගන්න තව විදිහකට. එතකොට මේ ස්පෝර්ට් කරනට සිල්ක් ජර්සි වගේ ඒවා කරනවා නේ? ඒ වගේත් කරනවා. ඒවත් කරනවා. ඒ ඔක්කොම මේ රෙද්ද ජර්සි රෙද්ද කියන්නේ නේ? ඔෆල්. ඔව්. ඒකත් මේඩ් ඉන් ශ්‍රී ලංකා. එතරම් හොඳ ප්‍රොඩක්ට් එකක්. සුව පහසු ගතියක් දැන ඇල්ලුවම ඒ රෙද්දේ. ඉතින් මේ ඕන විදිහට අර Tamanට කැමති විදිහට මෙෂර්මන්ට් එක අරගෙන එහෙම කරගන්න පුළුවන් වැඩේ නේ. ඔව් සාමාන්‍ය අපේ measurement තියෙනවා. ඒ measurement වලට කරගන්න පුළුවන්. ගන්න පුළුවන් නේ. එතකොට මේ කරගෙන යද්දි ඔයාලට දැන් එන ඕඩර් එකක් ඇවිල්ලා ඉතින් ඒකට අභියෝග මොනවද අපිවට මේකදී? පටන් අරගෙන වැඩේ කරගෙන යද්දි. අභියෝග කියන්නේ සමහර කස්ටමර්ස්ලට ඉල්ලන දවස සමහරක් වෙලාවට ලොකු චැලෙන්ජ් එකක් වෙනවා. අපි මේක පටන් ගන්න කරගෙන යනකොට මොකද සමහරක් කට්ටිය එකපාරකට එක දවසක් ඊට පස්සේ ඒක ඉක්මනට ඉල්ලනවා. ඔව්. එහෙම වුණාම සමහරක් තැන්වලදී අපිට ලොකු චැලෙන්ජ් එකක් වෙනවා. මේක දී ගන්න බැරි වේද, මේකේ ක්වොලිටි අඩු වේද එහෙම කියලා. සමහරක් තැන්වලදී රෙදි වල ප්‍රශ්න එනවා. රෙදි වල එක ඩැමේජ් ඒවම එක ප්‍රශ්න එනවා. ඒ වගේ ප්‍රශ්න තමයි මට ඇවිල්ලා තියෙන්නේ. එතකොට කස්ටමර් කෙනෙක් සාමාන්‍යයෙන් ඔයාලට දීපු අමාරුම සාමුතුම ඩිසයින් එකක් එහෙම තියෙනවද මොකක් හරි එහෙම ආපු වෙලාවක්? කස්ටමර්ත් එක්ක නෙගෝෂিয়েට් කරලා සමහරක් වෙලාවට එහෙම අමාරුම ආපු ඩිසයින් එකක් අපි සරල විදියකට හරවගෙන ඒක ප්‍රොඩක්ෂන් කරලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කස්ටමයිස් කරනවා කස්ටමයිස් කරලා ඩිසයින් එක. ඩිසයින් එක. ඔව්. එතකොට මේ ඕඩර් එකක් වෙලාවට දෙන්න බැරි වෙලා තියෙනවද අර කිව්වා වගේ? දැනට නම් එහෙම වෙලා නැහැ. බැලුම් අහලා නැහැ. තාම බැලුම් එතකොට සාමාන්‍යයෙන් මේ බිස්නස් එකෙන් ආනියමති බිස්නස් එකක් කරද්දී අපි දිහා මිනිස්සු බලනවා. අපි දිහා බිස්නස් එකක් කරද්දී මේ මිනිස්සයා මේ බිස්නස් එකෙන් මාසෙට කීයක් විතර හොයනවද? එහෙනම් දැන් සල්ලියක් අතට එනකොට වැඩිපුර එනකොට වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට ඔක ප්‍රශ්නයක් එන කොහෙන්ද මෙච්චර මේ එකපාරට සල්ලි එන්නේ? මේ වගේ බිස්නස් එකක් කරලා සල්ලි ගන්න පුළුවන්ද? ඔයගේ ප්‍රශ්න එනවා. එතකොට මේ මම අහන්නේ මේ මාසෙකට සාමාන්‍යයෙන් මේ බිස්නස් එක කරලා සාමාන්‍ය කීයක් විතර හොයන්න පුළුවන්ද? ඒකයි බිස්නස් එක තියෙන ලෙවල් එකත් එක්ක එක එක බිස්නස් ලෙවල් වලදී වෙනස් වෙනවා. අපි තාම පොඩිම තැන ඉන්න හින්දා අපිට ඕඩර්ස් එන විදිහට තමයි අපේ ප්‍රොෆිට් එක හරි ආදායම හරි තීරණය වෙන්නේ. ඒක ලොකු වෙන්නේ ඒක එක්ස්පෑන්ඩ් වෙන්නේ ඒක බිස්නස් ලෙවල් එකත් එක්ක ඒකේ ඉන්කම් එක වැඩි වෙනවා. ඉන්කම් වැඩි වෙනවා. එතකොට මේ ඔක්කොම දැන් ඔයා මේ ගේමක් නේ ගහන්නේ. මේ ගේම තනිකරම ඔයා තනියම ගහන්නේ නැත්නම් තව කට්ටියක් ඉන්නවද? ඔයාගේ සයිඩ් එකෙන් හරි ඊට පස්සේ කට්ටියක් ඉන්නවද? නැත්නම් තනියම ඔයා ඔක්කොම print කරන්නේ හැමදේම ඔයා කරගෙන ගහන ගේමක්ද මේ? තනියම නෙමෙයි ගෙදර කට්ටිය ඉන්නවා උදව්වට. ඒ කට්ටියත් එක්ක තමයි ඉතින් අතරම කරගෙන යන්නේ. ඔව් තාත්තා අම්මා නැන්දා එහෙම ලොකු සපෝට් එකක් දෙනවා මේ වැඩවලදී. මම අහන්නම් අන්තිම ප්‍රශ්න දෙක විදියට මෙහෙම. දැන් ඉදිරි අවුරුදු 5 ඇතුළත වගේ යන්න තියෙන ටාගට් එක මොකද්ද? බ්‍රෑන්ඩ් එකක් විදියට මේක next level එකට අරන් ඉන්න තමයි තියෙන ලොකුම ටාගට් එක අවුරුදු. හදන්න. ඒ කියන්නේ ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක් කරන්න හිතන් ඉන්නේ අවුරුදු 5 ඇතුළත නේ. කොහොමද අපි සුබ පතනවා මේ වැඩේට සාර්ථක වෙන්න කියලා වගේ ඒ සිතුම් පැතුම් ඉදිරියට මිස්ට සිද්ධ වෙන්න කියලා. ලංකාවේ ගොඩක් තරුණයෝ තරුණියෝ රට යනවා. මොකද ලංකාවේ ජොබ් එකක් කරලා තේරුමක් නැහැ. ඔය දේවල් තමයි ඔලු වැඩ කරන්නේ. ගොඩක් කට්ටිය කියනවා ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක ලංකාවේ ඉඳලා වැඩක් නැහැ, ජොබ් එකක් කරලා වැඩක් නැහැ ලංකාවේ. රට ගිහිල්ලා මොකක් හරි කරගත්තොත් තමයි ඔය වගේ දේවල් කියනවා. ඉතින් මේ එතකොට ඔයා මේකට මොකද කියන්නේ? ඔයා ඇත්තටම මේ සම්බන්ධයෙන් ඔයා කියන්නේ රට ගිහිල්ලා වැඩක් කරගන්න එකද හොඳ නැත්නම් ලංකාවේ ගේමක් ගහන්න පුළුවන්ද? ලංකාවේ කොල්ලෙක්ට තනියම ගේමක් ගහලා ගොඩ එන්න පුළුවන්ද? මම ඉතින් අපිත් බිස්නස් කියන තැනට ජොයින් වුණේ
ඇත්තම ලොකු රිස්ක් එකක් අරගත්තා. ඔව්. ඒ රිස්ක් එක ඇතර ඒක තමයි මම දැන් තියෙන ප්‍රශ්න ගොඩක් බයනේ තියෙන්නේ. බයයි. බය තියෙන්නේ. එතකොට කොහොමද මේකේ තරුණයෙක් ගේමක් ගහන්නේ? ඇත්තටම රිස්ක් එක කියන එක ගන්න වෙනවා. ඒ ඔව්. කියන්නේ අපි හිතමු තාත්තට ලොකුවට වත්කමක් හ්ම්. තියෙනවා නම් ඒ ළමයාට කොහොමද රිස්ක් එකක් ගන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. දැන් සාමාන්‍ය පවුලක් නම් රිස්ක් එකක් අරගෙන මේක කරන්න ඕනේ. ඉතින් ලංකාවේ දැන් ගොඩක් ලොකුවට බිස්නස් ග්‍රෝ කරපු කට්ටියක් ඉන්නවා බින්දුවේ ඉඳන් පටන් අරගෙන. හ්ම්. ඉතින් හැම එකකටම රට යන්න ඕනවත් නැහැ. ලංකාවේ ඉඳන් ගොඩ යන්නත් පුළුවන් කියන මතේ මම ඉන්නවා. හ්ම් හ්ම්. කියන්නේ රිස්ක් එකක් ගන්න ඕනේ ගේමක් ගන්න. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් අභියෝග කියන දේවල් මුහුණ දෙන්න ඕනේ, බය නැති වෙන්න ඕනේ. බය කියන දේ පොඩ්ඩක් පැත්තකින් තියලා ගේම ගැහුවොත් විතරයි සාර්ථක සාර්ථක වෙන්න පුළුවන්. හරියන්නේ නැත්නම් වරදින්නත් කරලා බලන්න ඕනේ. කරලා බලන්න. ඒක තමයි තියෙන්නේ. හරි. එහෙනම් වගේ වැඩකට කිරීම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ මගේ ටී-ෂර්ට් දෙක තුනක් ගහ ගන්න තියෙනවා. අනිවාර්යෙන් මේ channel එකේ ටී-ෂර්ට් දෙක තුනක් ගහ ගන්න තියෙනවා. ඒ ටි වැඩ ටිකත් ඔයාලට සෙට් කරලා දෙන්නම්. අනිවාර්යෙන්ම මේ ඉතින් විත් එක එකතු වුණාට ස්තුතියි. බොහොම ස්තුතියි අයියට. ඔව්. වෙනම් ගිහලා එන්න. සුබ දවසක්. ඉතින් අදට වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. ඉතින් තරුණයෙක්ගේ ජීවිතේ අලුත් ගමන පටන් අරගෙන ඉදිරියට යන කොල්ලෙක් ගැන තමයි අපි අද ගෙනාවේ මේ වීඩියෝ එකකින්. ඉතින් ඔයාලටත් පුළුවන් තමන්ගේ මොටිවේෂන් එක කරගෙන ඉස්සරහට යන්න. ඉතින් අදට අපි ගිහිල්ලා එන්න ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලෝ හමු වෙන බලාපොරොත්තු වෙමි. හැමෝටම අයබෝවන්.